කාන්තාව මේ වගේම ගෑනු ළමයි පහුගිය දවස්වල අපදාතත් එක්ක සනීප ආරක්ෂක ගැටලුව වැඩිපුරම දැනෙච්ච කට්ටිය තමයි කාන්තාව අපි. ඉතින් මට පුළුවන් විදිහට සනීප ආරක්ෂකතුමා යට ඇඳුම් ටිකක් අරගෙන ඒවා ඉතින් පාර්සල් කරලා අවශ්‍ය තැන් වලට ගිහිල්ලා බාර දුන්නා. ඉතින් දකින තැන්වල මම දැක්ක ගොඩාක්ම කාන්තාව ගෑනු ළමයි ඉස්සරහට ඇවිල්ලා තමන්ට පුළුවන් උපරිමයෙන් සහයෝගය දුන්නා, උදව් උපකාර කරන්න පුළුවන් උපරිම මට්ටමටම හැම දෙයකටම දායකත්වය ලබා දුන්නා. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ. අපි හැමෝම වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච හැම සියලු දෙනාටම. ඉතින් මට කියන්න ඕනේ ඉතින් මේ විදිහට මේ වගේ ආපදා තත්ත්වයකදී ඉස්සරහට ඇවිල්ලා හැම දෙයකටම කරට කර ගැටිලා ඉස්සරහට ගිහින් හැම දෙයකටම මෝන දුන්න කාන්තාව ඉන්නකොට තවත් සමහරක් ගෑනු ළමයි සහ කාන්තාව හිතාගෙන ඉන්නවා ගෑනු අපි කියන්නේ හරිම දුර්වල જાතියක්. අපිට මොකොත් කරගන්න බෑ. අපිට මොනවත් තේරෙන්නේ නැහැ. ඔන්න ඔහොම. ඉතින් මම කියන්නේ ඇයි අපි ගැන මෙහෙම හිතන්නේ නේද? දැන් අපි හැමෝම ගෑනු ළමයි කාන්තාව ගොඩාක් හිතන දෙයක් තමයි අරයා මං ගැන ගණන් ගන්නෑ, මෙයා මං ගැන ගණන් ගන්නෑ, අරයා මට ගරු කරන්නේ, මෙයා මට ගරු කරන්නේ. ඔහොම. ඉතින් ඔයා ගැන ගරු කිරීමක් නැතුව, ඔයාට වටිනාකමක් දෙන්නේ නැතුව, ඔයා හිතනවද තව කෙනෙක් ඔයාට වටිනාකමක් දෙයි කියලා? තව කෙනෙක් ඔයාට ගරු කරයි කියලා? මම නම් හිතන්නේ ගෑනු ළමයෙක් වුණත් කාන්තාවක් වුණත් කවුරු වුණත් අංක එකටම තමන්ට වටිනාකමක් හදාගන්න ඕනේ. තමන්ට ගරු කරන්න ඕනේ. තමන්ට ආදරය කරන්න ඕනේ. ඒ දේවල් කරන ගෑනු ළමයෙක් කියන්නේ ඇත්තටම හරිම කොන්ෆිඩන්ට් ගෑනු ළමයෙක්. මොකද ඕනම ගෑනු ළමයෙකුට ඕනම කාන්තාවකට පුළුවන් මොනවාම හරි දෙයක් තියෙනවා මම නම් කියන්නේ. ඔය නෑ බෑ කියන අය ඒ කියන්නේ තමන්ගේ කම්මැලිකමට හරි මොකක් හරි වෙන හේතුවකට නිසා. මම නම් හිතන හැටියට ඕනම කෙනෙකුට කරන්න පුළුවන් මොකක්ම හරි දෙයක් තියෙනවා. ඉතින් මම කියන්නේ ගෑනු ළමයෙක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා මුලින්ම ඔයාට වටිනාකමක් හදාගන්න. ඔයාට කරන්න පුළුවන් මොකක්ම හරි දෙයක් ඇතනේ. ඒ කරන්න පුළුවන් දේ ඔයා බලන්න. ඔයාට මුදලක් උපයන්න පුළුවන්ද? ඒකෙන් සාර්ථක දෙයක් ගොඩනගා ගන්න පුළුවන්ද? එහෙම බලන්න. ඉතින් මට කියන්න ඕනේ මේ අපේ පුංචි ගෑනු ළමයි තමන්ගේ අධ්‍යාපනය කාලෙදී හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙනගෙන අධ්‍යාපනයට වටිනාකමක් දෙනවා වගේම තමන්ගේ ජීවිතයටත් වටිනාකමක් දෙන්න. අධ්‍යාපනයේ ඉස්සරහට යනකොට තමන්ට මොකක් හරි නිසා විභාගය අසමත් වුණොත් හරි අධ්‍යාපනයේ අතරමඟ නතර වුණොත් හරි එතනින් ජීවිතේ ඉවරයි කියලා හිතන්න එපා. මොකද අපිට මොකක්ම හරි දෙයකට අපි දක්ෂ වෙලා තමයි ඉපදෙන්නේ. ඉතින් එතකොට අපි හරියටම අපේ දක්ෂතාවය තේරුම් ගන්න ඕනේ. කෙනෙකුට රහට උයන්න පුළුවන්, කෙනෙකුට ලස්සනට රෙදි මහන්න පුළුවන්, කෙනෙකුට ලස්සනට මල් පැලවන්න පුළුවන්. ඉතින් අපි හැමෝම ගාව හැම කාන්තාවක් ගාම මොකක්ම හරි ක්‍රියේටිව් දෙයකට දක්ෂතාවයක් තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයාගේ අධ්‍යාපනය ඔයාට යම් කිසි විදිහකින් සාර්ථක කරගන්න බැරි වුණා නම් ඒකට කමක් නැහැ. එතනින් නතර වෙන්න එපා. මෙච්චරයි මගේ ජීවිතේ ඔච්චරයි යෝ මං කරගත්ත දේ. එතනින් එහාට මට ඉතින් මුකුත් නැහැ මං ඉවරයි. එහෙම හිතන්න එපා. ඔයා එතනින් නතර වුණා නම් ඊට පස්සේ බලන්න ඔයාට පුළුවන් දේ, ඔයා දක්ෂ දේ මොකක්ද ඔයාට කරන්න පුළුවන් කියලා. ඔයාලා බලන්න. තොරතුරු එකතු කරගන්න. එකතු කරගෙන ඔයා දක්ෂ දේ, ඔයා ආස දේ ඔයා කරලා බලන්න. කරපු ගමන්ම හැම දෙයකින්ම සාර්ථක ප්‍රතිඵල එන්නේ නැහැ. හැබැයි කාලයත් එක්ක ඔයා උත්සාහ කරන තරමට, ඔයා මහන්සි වෙන තරමට අනිවාර්යෙන්ම ඔයා සාර්ථක වෙනවා. අනිවාර්යෙන්ම ඔයාට දවසක තැනකට එන්න පුළුවන්. ඒක මම ගොඩාක් තැන්වල දැකලා තියෙන දෙයක්. කෙනෙක් හිතනවා එක රැයකින් එළි වෙද්දී එක දවසක් දෙකක් යද්දී සල්ලි ගොඩාක් හම්බ කරලා තමන්ගේ ජීවිතේ තිබටාකට ඔක්කොටම ගිහිල්ලා ඔක්කොම දේවල් කරගන්න සතියක් මාසයක් යනකොට ඔක්කොම කවර් කරගන්න පුළුවන් කියලා. හැබැයි ඒක එහෙම නෑ. ඒක එහෙම වෙනවා නම් ඒක ඉතින් ටිකක් හිතන්නත් අමාරුයි ප්‍රායෝගිකව. මොකද අනිවාර්යෙන්ම කෙනෙක් Tamanට දෙයක් උපය ගන්නවා නම් මහන්සි වෙනවා නම් යම් කිසි කාලයක් යනවා. හැම දෙයකටම මොනවාම හරි කාලයක් අපි වැය කරන්න ඕන. කාලය වැය කරලා මේ මහන්සිලා ඒක ඉගෙනගෙන එතන තියෙන අඩුපාඩු හදාගෙන ඒ අපි දන්න දේ තව ටිකක් ඉස්සරහට ක්‍රියේටිව් කරගෙන ඒ මේ ඉස්සරහට කරන් ගියාම අපිට පුළුවන් ඇත්තටම සාර්ථක කාන්තාවක් වෙන්න.
ඒක ජීවිතය අතින් ගත්තත් වෘත්තියක් අතින් ගත්තත් එහෙම. කාන්තාවක් වුණත් ගෑනු ළමයෙක් වුණත් තමන්ගේ ජීවිතේට අංකයකටම ඔයාට වටිනාකමක් දෙන්න. ඔයාට ගරු කරන්න පුරුදු වෙන්න. ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. ඔයාට තියෙන දේවල් සමහර විට අවම මට්ටමේ වෙන්න පුළුවන්. හැබැයි ඒ තියෙන දේවල් ගැන ඔයා සතුටු වෙලා ඒ තියෙන දේවල් වලින් ඔයාගේ වටේ ඔයා වෙනුවෙන් ඉන්න අය වෙනුවෙන් ඒ අය වෙනුවෙන් ස්තුතිවන්ත වෙලා ඔයා ගොඩනගා ගන්න ඔයාගේ ජීවිතේ අනාගතේ සාර්ථක කරගන්න ක්‍රමයක් හොයාගන්න විදිහ. එතකොට ඇත්තටම ඔයාලගේ ජීවිත ඔය අඬවැඩියා කියන කංකෙදිරි ගාන අනිත් ගෑනු ළමයි වගේ අනිත් කාන්තාවෝ වගේ වෙන්නේ නැහැ. මම මේ කියන්නේ දෙයක් කරන්න ආස, දෙයක් ගොඩනගා ගන්න ආස, සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න කැමති, ජීවිත සාර්ථක කරගන්න කැමති ගෑනු ළමයින්ටයි කාන්තාවන්ටයි විතරයි. මොකද සමහර අයට ඉතින් අපි කොච්චර කිව්වත් කොච්චර තේරුම් කරත් තේරුම් කරන්න බැරි කියන දේ තේරෙන්නේ නැති අයත් ඉන්නානේ. ඉතින් ඒකට කමක් නැහැ. හැබැයි කාට හරි ගෑනු ළමයෙකුට කාට හරි කාන්තාවකට ඕන නම් තමන් ඉන්න තැනින් උඩට එන්න, තමන්ට තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න. ඒක අංකයකටම ඔයා තුලින්ම තමයි කරගන්න ඕන. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා ඒ ප්‍රශ්නේ ගැන ඔයාම හිතලා කල්පනා කරලා බලන්න. ඔයාට නරකක් වෙලා තියෙනවා නම්, ඔයාගේ ජීවිතේ පසුතැවිල්ලක් තියෙනවා නම්, කඩාවැ වැටලා තියෙනවා නම් ඔයා බලන්න. නතර වෙලා හිතලා වටපිට බලලා සමාජය දිහා බලලා අනිත් මිනිසුන්ගේ දිහා බලලා බලන්න. ඇයි ඔයාට එහෙම වුනේ? කොතනද ඔයාට වැරදුනේ? ඇයි ඔයා ඒ තැනට වැටුනේ? එතකොට ඒක වැටුණා, ඒක වැරදුනා, ඒක නරක දෙයක් වුණා කියලා ඔයාගේ ජීවිතේ එතනින් නතර වෙන්නේ නැහනේ. ඔයා ඊළඟට කරන්න ඕන වෙච්ච දේ ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක් ඔයාට ඇතිනේ. ඒ ඉගෙන ගන්න පාඩම ජීවිතයට එකතු කරගෙන ඉස්සරහට ඒ කරපු වැරද්ද මහපහු කරන්නේ නැතුව තමන්ගේ අනාගතේ ලස්සනට හදාගන්න. අත්වැරදීම් වෙන්නේ නැති මිනිස්සු ලෝකේ නැහැ. වැරදි වෙන්නේ නැති අය, අලුපාඩු නැති අය, ඒ වගේ අය ලෝකේ නැහැ. පර්ෆෙක්ට් මිනිස්සු ලෝකේ නැහැනේ. හැමෝම අතේ වැරදි අඩුපාඩු වෙනවා. හැමෝගෙම ජීවිතවල කඩාවැටීම් තියෙනවා. හැබැයි තමන් දැනගන්න ඕන තමන් වෙනුවෙන් අංක 1ටම තමන් ඉන්න. තමන් වෙනුවෙන් තමන් පෙනී හිටින්න. තමන් වෙනුවෙන් තමන් කතා කරන්න. ඔයා වෙනුවෙන් ඔයා තමයි හැම දෙයකම ඉස්සරහට යන්න ඕන. ඔයා වෙනුවෙන් පෙනී හිටියොත්, ඔයාගේ වටිනාකම් හදාගත්තොත්, ඔයාට ගරු කරොත් මේ ලෝකේ අනික් මිනිස්සුත් ඔයාව වටින පුද්ගලයෙක් විදිහට, ඒ වගේම ගෞරවාන්විත පුද්ගලයෙක් විදිහට ඔයා දිහා බලනවා. ඉතින් කාන්තාවක් කියන්නේ දුර්වලවත් මොනවත් කරගන්නවත් බැරි කෙනෙක් විදිහට මම දකින්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේ 2026 අවුරුද්දේ ඕගොල්ලෝ හැමෝම මොන ප්‍රශ්න තිබුණත්, ඔයාලගේ ජීවිතවල මොන කඩාවැටීම් තිබුණත්, මොන විදිහට ජීවිතවල අපහසුතාවලින් ජීවත් වුණත් උත්සාහ කරලා බලන්න ජීවිතේ මොකක්ම හරි දෙයක් කරගන්න, ජීවිතේ සතුටින් ඉස්සරහට යන්න, ජීවිතවලට තේරුමක් එකතු කරගන්න. ඉතින් ඔයාලගේ ජීවිත මේ අවුරුද්ද සාර්ථක වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැම ගෑනු ළමයෙක්ම හැම කාන්තාවක්ම වෙනුවෙන්.